අපි අතරමං වුණොත් එහෙම ඉවරයි. දැක්කනි? ඉතින් අද අපි යන්නේ හොල්මන් කියන්නේ හොල්මන් ඉන්නවා කියලා කියන මේකක මේ 12ක. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපිට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. හොල්මන් ඉන්න තැනට යන්නේ. කොතනින්ද යන්නේ මේ ගොඩෙන් බහලාද? උඩරෝ චතහේ බහලත් චතහේ කොන්න. බහලා. යා. මේ හරිය රැට ගොඩක් හොල්මන් වෙනවා වගේ නේද? අර ආර්ථිකය තමයි ගොඩම වෙන්නේ මං හිතන්නේ. අඩු වලයි යන්නත් මොකද්ද මට? යංකෝ බලන්න. මේ මෙතන බලපන් බෝ. අඩෝ මෙතන යන්නේ අම්මා. වෙනම මේක රෑ තමයි එන්න ඕනේ මේව බලන්න. අඩෝ මේ බලපන්. අඩෝ අර අතන මොකද්ද බන් තියන්නේ අර? වරෙන් බලන්න. ඒකට බයයි නේ. මේ ගියක් තියෙනවා. අඩෝ පාළුනේ මොකක් හරි ගියක් වගේ. අඩෝ මෙතන යන්නේ නෑ. ඒක පස්සේ. මෙතන යන්න පුළුවන් නේද? යනවා. යන්න පුළුවන්ද? යනවා ඉතින්. දැන් බලන්න. ඉතරන්නේ. කොහොමද යන්නේ? ආයෙත් අපි ඉන්නේ හෙන ලොකු කැලේක. කැලයක් බදා තින්නේ. අඩෝ අතුරේ හිතල ගියපන්කෝ. සිංහරාජා ඉන්නේ වගේ තමයි අපි මේ දැන් ඉන්නේ. ඔය ඇස්සමයි සරප්පුවත් ගැලුණා බං. මොන්න බලන්න ඉතින් අර අතන පාළුගේ තියෙන අපි යන් ඉතින් එතන. අපි යන්නේ පාළුගේ බලන්න. යා. මොකද්ද මන්ද ඒක යන්කෝ බලන්න. යන්නේ මචං මේ බලපන් මකුල් දැල්වලු. අවුරුදු ගානකින් මෙතනට කවුරුවත් ඇවිල්ලා නැද්ද ඔහෙ? ඔව් නැත්නම් ඉතින් මකුල් දැක් කැදෙනවා යාර. සරපුදේ දාලාද? සරප්පු දෙක කැඩනවායි. අඩෝ ඉතන. අතන එහෙම ලස්සනයි ගඩින් වතුර බලන්න. යක් නේ. යා. ඉතින් බලන්න මොනවද? මේ අර අතන බලන්න වල නිකන් ඒ උතින වලක් එන කරුවලා බිලි ගන්න තැනක් වගේ දෙනවා. ඒ කියන්නේ ඇත්තටම හොල්මන් ඉන්නවනේ බා. කොටේ එහෙම බලන්නකො. තව ටිකක් ඉස්සරහ තමයි හැබැයි හොල්මන් ඉන්නවා කියන්නේ. ගොඩක් දෙනෙක් මෙතනට ඇවිල්ලා බය වෙලා ගිහින් තියෙනවා. ඔයාලට පේනවද මෙතන පාරක් තියෙනවා. ඒක තමයි කැලේට යන පාර. ඕක මේ තව ඉඩම් ටිකක් තියෙනවා. ඒක පාස් වුණාම කැලේනේ. ඔව් ඒ කැලේට යන අතරතුර කට්ටිය ගොඩක් බය වෙලා දැකලා තියෙනවා හොල්මන් ඉන්නවා. අනික වෙලාස් ටිකේ මේ අලියක් ඉන්නවා. ඒක ඉන්නේ ඉතින් ඔව් මේ සිංහරාජා ඉන්න නිසා අලියත් ගැවසෙනවා මේ ටිකේ. යන්නේ අතන. අපිට කට්ටිය යන්න එපා කිව්වා. ඔව්. අපි ගෙදරට ගිහින් අපි ගෙදරට කිව්වේ නෑ මූ හොරෙන් තමයි ආවේ. අඩෝ මේ අර මොකද්ද කියලා? මේ මොකද්ද මේ? ඔය මොකද්ද බන්ති? දී මේක නියම්ම ඔය බලාගෙන උඹ වැටේ.
මේක පරණ මෝටරයක් වගේ වතුර ලයිට් ගන්න නෑ. මෝටරයක් නෙවෙයි. මේක හින ගානකට දෙන්න හැකියි අපිට. ඒ වුණාට අපිට ඕක සයන්නේ නේ. හරි. ඒ වගේවත් තියනද මේවා? එළිය පේන හැටි බලනවා. ඔයාලට පේනවද අර අන්නත් ටික? මෙතන ලස්සන වගේම තමයි හැබැයි හොල්මන සිද්ධ වෙනවා. මේ අපි දැන් තව ඉස්සරහට යනවා නෝද? ඉස්සරහට යන්න. මොකද්ද ගන්න? මොනවා වෙයිද දන්නේ නැහැ අපිට ගිහින් යනවා නම් යන් ඉතින්. යන්න බයයි. ඇත්තටම බයයි යන්න. ඒ උනාට ගිහිල්ලා බලමු. යන්කෝ එහෙනම්. යා. මේවා හිර වෙලා පළකට කාලා අවුරුදු ගානක් තිස්සේ මේක මොකක්වත් කවුරුත් ඇවිල්ලා නැද්ද කොහෙද? ඔයාලට වෙනද මේ බටේ මෙතනට එන වතුර බටේ. ඔය කන්නේ කොල්ට් නෑ බා. මේ ඔයාලට කියන්න මේ අපි රෑ කියන්නේ ටිකක් රෑ එන්න බෑ. අපි ටිකක් හවස් වෙලා යමු බලන්නයි. මොකද දන්නවද අපිට බයයි මේකත් නිකන් බලන්නකො මේක නිකන් යන්නේ කොච්චර පරණයිද බලන්නකො. අවුරුදු ගානකින් මෙතනට කවුරුත් ඇවිල්ලා නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. අපි මේ කියන්නේ රෑ ඇවිල්ලා අපි පිටරයක් එහෙම බදු. මුන්න සත්තු සර්පයිද මොනෝ ඉන්නවද දන්නේ නැහැ මේ කැලේ බලනකො. අමු කැලේ මැද මේ දොල තියෙන. අපි ඔයාලට තැන කියන්නේ නැහැ. ඔයාලා පුළුවන් නම් හොයාගන්න මෙතන. හැබැයි නෝනන් තනියම ඉන්න එපා. අපි වගේ ගොන් ආතල් වැඩ කරන්න එපා. මේ වගේ මොඩ වැඩ කරන්න එපා. හැබැයි අපි වගේ එනවා නම් එන්න දවල් නේද? ඔව් දවල් වෙනවා නම් ඉන්නේ. ඔයාලා පොඩ්ඩක් පන්සලෙන් එන්න. පිරිත් නූලක් වගේ එහෙම බැඳගෙන ආවට නම් ප්‍රශ්නයක් නැති වෙයි. ඔයාලට පේනද මෙතනට එන මේ මෝටරේ එන වතුර බටේ තමයි මේ. බලන්න මේ කරාමේ කොච්චර හිර වෙලාද කියලා. මලකට කාලා අවුරුදු ගානකින් මෙතන කරාමයක් තියෙනවා. ඒක නම් එච්චර අවුලක් නෑ. මේවා කාඩලා විදලා මුක්කව ඉල්ලක් දන්නේ නැහැ මෙතනට. නිකන් ඉබේරකට ඉන්න විදිහකුත් නැහැනේ. මේ ටිකේ අපි යන්දි ඉස්සරහට. අපි ඉස්සරහට යමු. බලාගෙන යන්න ඕනි මේ බලන්නකො පල්ලම. රටුනොත් එහෙම. එච්චර පල්ලම නෙවෙයි උනාට වැඩි ලිස්සනවා මේ. යමුකෝ එහෙනම්. කොහෙන්ද අපි ආවේ මේ පැත්තේ? අපි යන්න ඕනේ අර හෙට. ඉතින් බස්. ඉතින් මේක බහලා අර කැලේ යනවද බලන්න. කැලේ යන්න බෙතරින් මේ කොකද කරන්නේ? මේක යනවද කැලේ යනවද? මේක ගියොත් මට නිකන් බයයි වගේ. හරි අපි මෙතනින් නවත්තමු අපි ආයි කැලේ යන්නේ. කැලේට. ඉතින් මෙතනින් කැලේ යන්කෝ එහෙනම්. ඉන්නේ එහෙනම් කැලයක් මැද. ඔයාලට පේනවද අතන ඉඩමක් තියෙනවා කාගේ හරි? අපි එතෙන්ට යමු. යන්කෝ අපි එතනට. කට්ටිය. කවුරු හරි ඉන්නවද බලන්න. කාගේ හරි විස්තරයක් හරි දැනගන්න පුළුවන්. ඔය ඉතින් මේ පරිස්සමෙන් බහින්න ඕනේ. අපිට මේ කූඩල්ලෝ කනවා පුහුම අමාරුවෙන් අපේ ගම්මන යන්නේ. අපිට අභියෝගයක් දුන්න එක්කෙනෙක් මේක කරලා වෙන්නන්න කියලා පුළුවන්. ඔව් චැලෙන්ජ් එක අපි දෙන්න. අපේ මේ චැලෙන්ජ් එකක් අපි මේ කරන්නේ. සම්මුදු කියලා එක්කෙනෙක් ඉන්නවා කොටෙක් මං එයාගේ ෆොටෝ එකක් දාන්නම්කෝ. ඌ තමයි මේ චැලෙන්ජ් එක අපිට දුන්නේ මේ වගේ. ජනා චැලෙන්ජ් තමයි ඌ දෙන්නේ. කමෙන්ට් එකක් එහෙම දාන්න අපිට මේක වීඩියෝ එක හොඳ නම්. මේවා ඉන්නේ බයි අස්සෝ. නැත්තම් ලිස්සනවා ගන්න ඒක. ඇත්තට මේ චැලෙන්ජ් සිග්නල් නැහැ. අපි අතර මං වුණොත් එහෙම ඉවරයි. දැක්කනි? යාළුවා අපේ අයියා වැඩුවා. බලන්නයි ඕක දවුල. හරි අවුලක් නැහැ මට. මේ වීඩියෝ එක ඔෆ් කරලා පොඩක් YouTube එකේම වැඩ නොගන්නේ නේද? ගාවට? ඔව් YouTube වර්ග දෙකක් තියෙනවා. දෙක මෙහෙමයි. අපි ඉන්නේ වතුරේ. ආල් පේනවද?
මේ වතුර වල ගන්නේ සීතල නම් බඩන්නේ කතා කරලා. මේ දැන් නම් කරුවල උනා. දැන් නම් ටිකක් කලවරු වුණා. අපි අnder කන්ද හරියට. යා. ඔයාගේ කැඩිච්ච හරප්පු දෙන්න. මම සරප්පු දෙයක් කැඩුනා. එතන තියලා යන්නේ. ඇවිල්ලා ගමු අය. අපි අතරින් තියවනේ දෙන ගමන් ගැටයි. ඔව්. මතන පාර පේනවා. බෝක්කෝ යට අර බලන්න. එතන පාරක් පේනවා. අපි ආයෙ ඔය පාරෙන් නෙවෙයි හැබැයි. හා. මේ ටිකේ ගමක් කොහෙද නේද? ඔව්. අපි ආපු පාරෙන් යන්කෝ බලන්න. කන්දට. අන්දර යන්නේ මෙතනින්ද? මෙතන යන්නේ. ඔතනින්ද කන්දර යන්න පාරනේ. මේ දින පාර. අපි කන්දර යන්න. YouTube එකම වැඩ නොගන්නේ නේද? ගාවට ඔව් YouTube වර්ග දෙකක් තියෙනවා. දෙක මෙහෙම. අපි ඉන්නේ වතුරේ. ආත් පේනවද? මේ වතුර වල ගන්නේ සීතල නම් බඩන්නේ කතා කරලා. මේ දැන් නම් කරුවල උනා. දැන් නම් ටිකක් කලවරු වුණා. අපි අnder කන්ද හරියට. යා. ඔයාගේ කැඩිච්ච හරප්පු දෙන්න. මම සරප්පු දෙයක් කැඩුනා. එතන තියලා යන්නේ. ඇවිල්ලා ගමු අය. අපි අතරින් තියවනේ දෙන ගමන් ගැටයි. ඔව්. මතන පාර පේනවා. බෝක්කෝ යට අර බලන්න. එතන පාරක් පේනවා. අපි ආයෙ ඔය පාරෙන් නෙවෙයි හැබැයි. හා. මේ ටිකේ ගමක් කොහෙද නේද? ඔව්. අපි ආපු පාරෙන් යන්කෝ බලන්න. කන්දට. අන්දර යන්නේ මෙතනින්ද? මෙතන යන්නේ. ඔතනින්ද කන්දර යන්න පාරනේ. මේ දින පාර. අපි කන්දර යන්න. හරි ඉතින් අපි යන් අර කන්දර කන්නේ මේ කාලේ තියෙනවා අපි දැක්කනේ. ඔව් අපි දැක්කා බලමු මේ කවුරු හරි කට්ටින් ඉන්නද කියලා මේක ගැන දැනගන්න. යා. පුදුම කලයක් මේක න ะ. ඕ මේ බලනවා නැටි. මේ බලපන් මේ පාරේ වතුර එනවා මේ කන්දේ පාරේ වතුර එනවා. මෙතන කොහිල වගේ තියෙනවා නේද? කොහිල නේද මේ? මට නිකන් ඇත්තටම බය හුනේ. මටත් දැන් නම් ටිකක් බයක් දැනෙනවා හොඳේ. අපි දන්නෙත් නෑ මේ ටික. අපි ආයෙ පළෙන් දවස බා. අපි ගමේ වුණාට බයයි. බයයි. අපි කන්දක නැග්ගේ. මේ මෙතන පාරවල් දෙයක් තියෙනවා. කවුරු හරි කතා කරනවා එහෙනම් අපිට. මේ පාරවල් දෙයක් තියෙනවා. ඉතින් මොන පාරද යන්නේ? මෙතන තේ කැල්ලක්. හා අපි ආවේ මේ පාරනේ. අපි මේකේ. මේක. නැත්නම් අපි අතරමං ඉන්න පුළුවන්. අපි කන්දෙන් පහළට නේ අපි බහලා තියෙන්නේ. ඕ ඒතර පහළ වෙනම පාරක් තියෙනවා. පහර ලොකු පාරක්. කමු පිටදා. අවුලයි කතා කරන්නේ. ඉන්නගහත් කුත්තේලා තියෙනවා. මෙතන තව කොහිල මණ්ඩියක් තියෙනවා. මෙතනට අඩිය ඇවිල්ලක් දැන් නැහැ මේ. අදෝදෝද. මේ මෙතන හිටුවා. වැඩේ කියන්නේ යාළුවනේ අපි එනකොට පස්සේ දොළ දිගේ. දැන් අපි යන්නේ යන පාරේ. වෙන පාරේ. අපිට දැන් හොයාගන්න බෑ මොකද්ද කියලා වෙලා තියෙන්නේ. මෙතන බලනවා කැටි පාවන්නයි. මේ මෙතින් දොලක් වගේ යනවනේ. පොඩි වතුර පාරක් නේ. නාරක් ගහකුත් තියෙනවා.
ඉලක් නන්නේ පේන මානක මේ ටිකේ. හැබැයි මෙතනට ඇත්ත කියන්න බෑ එළිය. මෙතනට එළිය එළිය. නැතිය. කට්ටිය කියන්නේ තව පොඩ්ඩක් මෙඳ හරියාගේ නේද අර හොල්මන් එනවා කියන්නේ. ඔය අර දලු කඩද්දි දලු කවරෙත් එක්ක වැටිලා. ඔව් එක්කෙනෙක් නූල් බදින්න සිද්ධ වුණා කියනවා. ඇත්තද දන්නේ නැහැ. ඇත්තටම අපි මෙතන ඉන්නා නම් භයානකයි. අපි ආයිත් මේ පාර දිගේ යමු නේද? යමු. මෙතනට ඇවිල්ලා වැඩකුත් නැහැ කවුරුත් නැහැ දලු කඩන්න ඇවිල්ලා. ඉතින් අපි යා. අපි එහෙනම් වීඩියෝ එක මහන්සිය මට ඇවිල්ලා මෙතන. එහෙනම් වීඩියෝ එක අදින් ඉවරයි. ඔව් තවත් කියන්නේ මේක part 2 එක එනවා අපි ඇවිල්ලා ගොලෙන්නු අන්න අර අතන පේන ගලෝ පේනවද දන්නේ නැහැ කැමරාවට පොඩ්ඩයි මම zoom කරලා වෙන්න මේ ඔන්න අතන ඔන්න ගලුට්ට ඇවිල්ලා මේ අපි විතරක් බදු ඔව් රැට රැගේ ආද හවස ටිකක් හවස හයට වගේ. ඔව් 6ට විතර ඇවිල්ලා අපි ඒ කියන්නේ එන්නේ හවස 6ටත් ඇවිල්ලා අපි බලමු මෙතන තැන කොහොමද හොඳයිද කියලා. ඉතින් අපි විතරේ බදින්න එක part 3 විදියට කියනවා අපි. part 2 එකට අපි හවස ඇවිල්ලා බලමු මෙතන මොන වගේද මොකද්ද වෙන්නේ කියලා නේ බලන්න. ඔව් අපි කොහොමද තා වීඩියෝ එකක් එනවා. ඔව් එහෙනම් ඉතින් අදට මෙච්චරයි. ඉතින් අපි ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි කරන්න ඕනේ මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. ඔව් අපි subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපේ Facebook page එකත් follow කරගෙන යන්න. එහෙනම් ඉතින් අපි මේ වීඩියෝ එකෙන් මෙතනින් නවත්තනවා. ඉතින් ඊට පස්සේ part 2 එකෙන් හම්බ වෙමු. ගිහිල්ලා එන්න පරිස්සමින් ඉන්න.